අපි අද කරන්න යන්නේ වෙනස්ම විදිහ වැඩක්. අපි ළඟ තියනවාද උණු වතුර, නිකන් වතුර, පෙට්‍රල්, අසමෝදක. අපි අද මෙන්න මේ රිජ් ෆෝම් එකට මේ තියෙන ද්‍රව්‍ය ටික දාලා මොකද වෙන්නේ කියලා බලන්න තමයි යන්නේ. එහෙනම් අපි යමු වීඩියෝ එකට. අපි ඉස්සල්ලාම සාමාන්‍ය වතුර තමයි දාන්නේ. අපි බලමු සාමාන්‍ය වතුර දැම්ම මොනවා වෙයිද කියලා. අපි වතුර ටික දාලා ටිකක් වෙලා බලමු. ඔයාලට එච්චර හොඳට පේන්නේ නැතුව ඇති. ඒත් මේ වතුර දැම්මට මුකුත් වෙලා නැහැ. අඩුම තරමේ තෙත් වෙලාවත් නැහැ. අපි ඊළඟට දාමු උණු වතුර. අපි උණු වතුර ටික පැත්තකට දාගමු. උණු වතුර දාලා බලමු මොකද්ද වෙන්නේ කියලා. ටිකක් වෙලා යමු දැන්. ඔයාලට බලා ගන්න පුළුවන් ඒත් තෙත් වෙලාවත් නැහැ. උණු වතුර වලිමුත් රිජ් ෆෝම් වලට මුකුත් වෙන්නේ නැහැ. අපි ඊළඟට අසමෝදගම් දාමු. අසමෝදගම් දාලා ටිකක් වෙලා බලමු. අසමෝදගම් වලටත් මුකුත් වෙලා නැහැ. ඒවටත් රිජ් ෆෝම් වලට මුකුත් වෙන්නේ නැහැ. අපි ඊළඟට දාමු පෙට්‍රල්. මේ දවස්වල පෙට්‍රල් නැහැ. අපි ඒකින්ද චුට්ටක් ගත්තේ. ඔයාලට පේන්නේ නැති පෙට්‍රල් දැම්මම නම් හොඳටම රිජ් ෆෝම් එක උණු වෙනවා වගේ වෙනවා. ඉක්මනට වෙනවා බලන් ඉද්දි. මම මේක තියලා තියෙන මේසෙත් පේනවා. අපි තව තැනකට දාලා බලමු. ඒකත් හොඳට මුණු වෙනවා. අපිට කියන්න පුළුවන් එතකොට පෙට්‍රල් වලින් හොඳටම හානි වෙනවා. අදට අපේ වීඩියෝ එක ඉවරයි. සබ්ස්ක්‍රයිබ් කරන්න.